ප්‍රශ්නයක ඉන්නව සමහර ළමයිට මේ විෂයන් තෝරා ගැනීම සම්බන්ධව. එතකොට මේ පිළිබඳව මම හිතුවා පොදුවේ එක වතාවක් කතා කරන්න ඕනේ කියලා දෙලුතෙන් A level වලට සම්බන්ධ වෙන ඔයාට කොහොමද සබ්ජෙක්ට් තුනක් තෝරගන්නේ කියන එක. ඒතර දැන් මම මගේ විෂය විදිහට භූගෝල විද්‍යා විෂය ඉගෙනීම කරනවා සහ ඒ සම්බන්ධවත් පොඩි හැඳින්වීමක් මෙතනදී ඔයාලට කරන්න. මගෙන් ගොඩක් අය අහන්නේ ජෝග්‍රෆිත් එක්ක කරන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවද කියලානේ. එතකොට මට ඍජුව කියන්න බෑ ඔයාට මේ සබ්ජෙක්ට් එකම කරන්න කියලා. මට කතා කරන ගොඩක් අය කියන්නේ ඔයාලා මේ වෙනකොට ජෝග්‍රෆි තෝරාගෙන ඉන්නේ. අපිට ඒත් එක්කම කරන්න පුළුවන් තව විෂයන් මොනවද? ඍජුව කියන්න බෑ ඔයා මේ සබ්ජෙක්ට් එක අනිවාර්යෙන්ම ඔයා කරන්න. මේක තමයි ඔයාට හොඳම කියලා. මොකද ඒකට හේතුව තමයි පුතේ අපි මේ A level කරන්නේ මේක මේ වෘත්තීය ඉලක්කයක් සපුරා ගන්න තියෙන හොඳම සුදුසුකම නිසා. එතකොට ඔයා A level වලින් පස්සේ උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. එහෙම නැත්නම් රැකියා ශාස්ත්‍රයකට යොමු වෙනවා. අපේ ජීවිතේ ඊගාවට එන අධ්‍යයනය තමයි එක වෘත්තියකට යන එක. එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයකට යොමු වෙන එක. එතකොට මේකට ගැළපෙන විෂයන් ඔයා කැමති විෂයන් තෝරගන්නත් ඕනේ. ඉස්සෙල්ලාම බලන්න පුතේ කැමති සබ්ජෙක්ට් එක මොනවද කියලා. අකමැති සබ්ජෙක්ට් එකක් කරනවට වඩා කැමැත්තෙන් ඔයා තෝරගන්න සබ්ජෙක්ට් එකක් ගත්තොත් එහෙම ඒක හරි පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතර දකින්න දෙයක් තමයි ළමයි ආසාවෙන් සබ්ජෙක්ට් එකක් තෝරගත්තාම ඒකට වැඩ කරනවා. සමහරව අකමැත්තෙන් කාගේ හරි බලකිරීමකට තෝරගන්න සබ්ජෙක්ට් එක ටිකක් අකමැත්තෙන් කරන්නේ. ඒකට තියෙන අවධානය අඩුයි. ඊට වඩා මම හිතනවා කැමැත්තෙන් සබ්ජෙක්ට් තුන තෝරගන්න එක හරි වටිනවා. ඊගාව එක තමයි ඔයාට තියෙන හැකියාවන් එක්ක ගැලපෙන විෂයක් තෝරගන්න ඕනේ. එතකොට භාෂා විෂයන් තෝරගන්නවා නම් ඔයාට ඒ හැකියාවක් තියෙනවා නම් සහ ඔයා කැමැත්තක් තියෙනවා නම් භාෂා විෂයන් තෝරගන්න පුළුවන්. සෞන්දර්ය විෂයන් ගත්තාම ඒත් එහෙමයි. ඔයාට ඒ හැකියාව තියෙනවා නම් මේ සෞන්දර්ය විෂයන් ඔයාට තෝරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ වෘත්තීය ඉලක්ක දිහා කල්පනා කරලා ඒකට අනුව සබ්ජෙක්ට් තෝරගන්න වෙනවා. ඔයා වෘත්තීය විදිහට ඔයා කරන්න කැමති අපි හිතමුකෝ ඔයා ලෝය කෙනෙක් වෙන්න කැමතියි කියලා. එතකොට ඒකට ගැලපෙන සබ්ජෙක්ට් තියෙනවා. ඒතකොට ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමහර සබ්ජෙක්ට් ඔයාට අතාරින්න වෙනවා. සමහර සබ්ජෙක්ට් කරන්න වෙනවා. එහෙම නැත්නම් නීති පීඨයේ ප්‍රවේශය ඔයාට හිමි වෙන්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා ඒ තුනක් කරගෙන තමන්ට අවශ්‍ය ඉලක්කයට යන්න බැරුව. හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් කරගෙන හොඳ රෑන්ක් එකක් කරගෙන සමහර වෙලාවල දිස්ත්‍රික්කේ පළවෙනි යනවා නීති පීඨයට යන්න බලනකොට එයා කරපු සබ්ජෙක්ට් එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා නීති පීඨයට ගන්නෙ නැහැ. අපි සබ්ජෙක්ට් තෝරගන්නකොට ඔයාගේ අවශ්‍යතා සියල්ලම පෙළගස්සලා ඒකට අනුව ගැලපෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕනේ. එතකොට ඔය විශ්වවිද්‍යාලයට සමහර සබ්ජෙක්ට් තුනක් කරපුවම ඒ සබ්ජෙක්ට් තුنين යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ තුනක් ගත්තත් ඔයාලට යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි පුතේ ඔය අපේ තියෙන විෂයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය දන්නේ නැති වුණොත් එහෙම සමහර ළමයිට සබ්ජෙක්ට් තුනම හොඳම රිසර්ච් කරගෙන තමන්ට ඕන තැනට යන්න වෙන්නේ නැහැ. ඒ වගේ තැනකට එන්නේ නැතුව කලින් අපි හරියට සබ්ජෙක්ට් තුන තෝරාගත්ත ඔයාගේ ඉදිරි ගමන ඉතාම සාර්ථකව ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. සමහර සබ්ජෙක්ට් අතහැරලා ජෝග්‍රෆි වලට ආපු දරුවෝ මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා අතාරින්න සබ්ජෙක්ට් එකක් තෝරාගන්න එපා. හරියට තමන්ට කැමති හොඳම සබ්ජෙක්ට් එක තෝරාගන්න ඕනේ. දැන් කලා විෂය ධාරාවේදී තෝරාගන්න විෂය ගණනාවක් තියෙනවා. කැමති නම් පළවෙනි කාණ්ඩයෙන් එකක් තෝරාගෙන අනිත් දෙකකින් එක එක තෝරාගන්නත් පුළුවන්. එපා කියපු සබ්ජෙක්ට් තුනක් එකවර කරන්න එපා. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයේ සබ්ජෙක්ට් තුනක් එකවර කරන්න බෑ. තුන්වෙනි කාණ්ඩයේ සබ්ජෙක්ට් තුනක් එකවර කරන්න බෑ. ඒ ටික මතක තියාගෙන සබ්ජෙක්ට් තෝරගන්න. ඊගාව එක තමයි ඔයාලා ඔය කරන සබ්ජෙක්ට් එක මත මොනවද තියෙන රැකියා අවස්ථා කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය රැකියා අවස්ථා නිර්මාණය වෙන්නේ ගොඩක් කෙනාට උසස් පෙළ කරාට විතරක් රැකියා අවස්ථා බිහි වෙන එක හරිම අඩුයි. විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණොත් අන්න එතනින් අපිට පාරවල් හදා ගන්න පුළුවන්. සමහර ළමයි කැමති නේද ලෙක්චරර් කෙනෙක් වෙන්න. එහෙම කෙනෙකුට කැම්පස් එකේ ඉහළම ලකුණු ප්‍රමාණය අරගෙන ටික කාලයක් එයාට පුළුවන් තාවකාලික කතිකාචාර්යවරයෙක් එහෙම නැත්නම් පුහුණු වෙන කෙනෙක් විදිහට ඉන්න. ඒකත් ස්ථිර කරන්න අපි ඊට වඩා රිසර්ච් එහෙම කරලා තියෙන්න ඕනේ. අපේ දක්ෂතාවය තියෙනවා නම් අපි ඔය හිතන ඉලක්කයට යන්න පුළුවන්.